ලක් සියලුම දෙනාට අපි උදේ එක සැසියක් කළා දැන් හැන්දෑවේ මේක මූලික දැනුම දෙන සැසියක් විදියට සංවිධානය කරන්න මූලිකම හේතු වුණේ මේ කළමනාකාර සහකාර විභාගයේ ගිණුම් සම්බන්ධව ප්‍රශ්න පත්‍රයේ ගණන් තිබුණා වුණාට ගිණුම්කරණය සම්බන්ධයෙන් කලින් ඉගෙන ගත්තේ නැති අය මේ විභාගයට මුහුණ දෙන හින්දා ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් තිබුණා මූලික දේවල් සාකච්ඡා කරන්න කියලා. ඒකයි අපි මේ දෙවෙනි සැසිය විදියට මේක මූලික අවබෝධයක් ලබා දෙන එක පටන් ගන්න හිතුවේ. මම සාමාන්‍යයෙන් මූලික දේවල් ටිකක් පොඩ්ඩක් විනාඩි 10ක් 15ක් කතා කරලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ පහුගිය ප්‍රශ්න පත්‍රවල තියෙන ඍජුවම ගිණුම්කරණය නොවන ඒවා ගණන් තියෙන සම්බන්ධයෙන් තියෙන ඒවා ගණන් දෙකක් අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම වැටුප් සම්බන්ධ ගණන් දෙකක් විතර වගේ තියෙනවා. ඒවා මේ ගිණුම්කරණය නෙමෙයි. ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි හැමෝටම වැටුප් හම්බ වෙනවා. ඉතින් ඒක අර නිකන් වැටුප් පත්‍රිකාවක් පේ ස්ලිප් එකක් වගේ එකක් හදන එකක් ගැන තියෙන්නේ. ඒ වගේ ගණනක් આવොත් ඒකට මේ කවුන්ට්ස් ලොකු දැනුමක් ඕනේ නැහැ. ඒක හදන්න නිකන් කැල්කියුලේෂන් වගේක් තියෙන්නේ. ඒ වගේ දේවල් ටිකක් අපි බලමු. මොකද ලකුණු 40ක් ගන්නකොට මේ පැත්තෙනුත් ප්‍රශ්න දෙකක් භාගයකට හරි කරගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට මේ විභාගයේ සමත් වීමේ අවස්ථාව වැඩි වෙන හින්දා අපි හරි මූලික දේවල් ටික පටන් ගමු. මම මූලිකම දේවල් වලින් පටන් ගන්නම්. සාමාන්‍යයෙන් ගිණුම්කරණයේ තියෙන මූලිකම સિદ્ધාන්තය තමයි මෙන්න මේක. වක්කම් සමානයි වගකීම් කියන්නේ. මේක උඩ තමයි මුළු ගිණුම්කරණයම කොච්චර ලොකු ව්‍යාපාරයක් වුණත් මොන ආයතනයක් වුණත් මේ ලෝකේ තියෙන ලොකුම ආයතනයේ ගිණුම් හැදුවත් හදන්නේ මෙන්න මේක උඩ. ඒ කියන්නේ ආයතනයේ තියෙන වක්කම් වලට සමාන වගකීම් ටිකක් ඒ ආයතනයට තියෙනවා. ඒ කියන්නේ ඒක අනිත් පැත්තත් වැඩ කරන්න පුළුවන්. ඒ ආයතනයේ තියෙන වගකීම් මොන හරි තියෙනවා නම් ඒවා නියෝජනය කරන වක්කමුත් තියෙන්න ඕනේ. නැත්තම් එහෙම නැති තත්ත්වයක් ආවොත් ඒ ආයතනයේ බංකොලොත් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක තමයි මූලික સિદ્ધාන්තය. මේකම අපි පොඩ්ඩක් ඉස්සරහට අරන් ගියොත් මේ වක්කම් කියන එකේ ಜಾති දෙකක් තියෙනවා. පළවෙනි ಜಾතිය තමයි ජංගම වක්කම්. ජංගම කියන එකෙන් තේරුම හැම වෙලේම ඔළුවේ තියාගන්න. ගිණුම්කරණයේ මොකක් හරි ජංගම කියලා දෙයක් ආවොත් ඒක එක මූල්‍ය වර්ෂයකට අදාළ දේවල් විතරයි ජංගම කියන්නේ. ඒ කියන්නේ අවුරුද්දක්නේ අපි සාමාන්‍යයෙන් මුදල් වර්ෂයක් කියන්නේ. ඒ මාස 12 ඇතුළත වෙන ගණන් සම්බන්ධ තියෙන වත්කම් තමයි අඩු වැඩි වෙන වත්කම් තමයි ජංගම වත්කම් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපේ ආයතනයේ මොකක් හරි තොගයක් තියෙනවා නම් අපි ඒක සලකන්නේ ජංගම වත්කමක් විදිහට. මොකද හේතුව ඒක අපි අපේ සාමාන්‍ය ව්‍යාපාරයක් විදිහට ඒ තොගය තමයි අපි එළිය අපේ ගනුදෙනුකරුවන්ට විකුණන්නේ. ඒ හින්දා ඒක ජංගම වත්කම. ඒ වගේම දැන් උදාහරණයකට ගන්න ආයතනයේට තියෙන වාහන ඊළඟට ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ඒ වගේ දේවල් තියෙනවා. ඒවා බැලු බැලමටම තේරෙනවා එක අවුරුද්දකින් නවතින්නේ නැහැ. මේ දැන් උදාහරණයකට මේ අපි ඉන්න ගොඩනැගිල්ල ගත්තොත් මේ ගොඩනැගිල්ල කඩලා අයින් කරන කම්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ගිණුම් වල මේ ගොඩනැගිලි තියෙනවා. එතකොට ඒ කියන්නේ මූල්‍ය වර්ෂ එකකට වඩා වැඩි කාලයක් ඉස්සරහට යන වත්කම්. ඒ වගේ ඒවට කියනවා ජංගම නොවන වත්කම් කියලා. අපි එතකොට මේ වත්කම් කියන එක අපිට හදා ගන්න පුළුවන් ජංගම නොවන වත්කම් එකතු කිරීම ජංගම වත්කම්. හරිද? මේක ඇවිල්ලා අවුරුද්දකට වඩා වැඩි ඒක තමයි ජංගම නොවන වත්කම් වල මේ ජංගම වත්කම් වලයි කියන මූලික වෙනස. මේක අවුරුද්දක් තුල ඔන්න අපි වත්කම් පැත්ත හදාගත්තා.
ඒ වගේම නිකන් හරි ඇහෙන්නේ නැත්තම් පේන්නේ නැත්තම් කියන්න වගකීම එහෙමමයි. ඒකේ ජංගම නොවන වගකීම් කියලා කියන්නේ අපි ඒවට කියන්නේ දිගු කාලීන වගකීම්. උදාහරණයකට අපි බැංක් ලෝන් එකක් ගන්නවා. අවුරුදු 10ක් 15ක් 20ක් ගෙවනවා. එතකොට ඒවා අවුරුද්දකට වඩා වැඩිනේ. ඒ හින්දා ඒවට කියනවා දිගු කාලීන වගකීම්. ඒකත් අර ජංගම නොවන වත්කම් වගේම තමයි අවුරුද්දකට වඩා වැඩි. එතකොට ඒකේ අනිත් එක තමයි ජංගම වගකීම. ඒක ඇවිල්ලා අවුරුද්දක් තුල ඕක තමයි සාමාන්‍ය මේක තමයි සාමාන්‍ය ගිණුම් කරන සමීකරණේ මේ එක ටිකක් විහිදවලා ලිව්වම එන දේ. දැන් ඕගොල්ලන් බැලුවොත් ඕගොල්ලන්ගේ 2019 පේපර් එක මෙන්න මේක දන්නවනම් මේකේ තියෙනවා 2019 පේපර් එකේ 6 වෙනි ගාන. ඒක හදන්න පුළුවන්. ලකුණු 7ක්. අපි මේ ටික දැනගෙන ඒක හදලා බලමු. මොකද කියන්නේ කට්ටිය? අපි එහෙනම් තව ටිකක් දෙයක් කතා කරලා ඊට පස්සේ ඒ ගාන බලමු. ඒ ගාන දැනගන්න ඕනේ මෙන්න මේ ටික විතරයි. ඊළඟට ගිණුම් කරණය තුල තියෙනවා ගිණුම් වර්ග 5යි තියෙන්නේ. කොච්චර ලොකු ඒවා තිබුණත් මොන නම කිව්වත් ගිණුම් වලට ගිණුම් ಜಾති 5යි තියෙන්නේ. මොනවාද ඒ ගිණුම් ಜಾති 5? එකක් තමයි වත්කම් ගිණුම්. වත්කම්. ගිණුම් වර්ග මේවට කියන්නේ ගිණුම් වර්ග. අපි මේවා මොන જાතියේ ගිණුමක්ද කියලා අඳුරගත්තොත් අපිට ඒ ගිණුම් තැබීම ලේසියෙන්ම කරගන්න පුළුවන්. වත්කම් ගිණුම් තියෙනවා. වගකීම් ගිණුම් තියෙනවා. ඊළඟට තියෙනවා හිමිකම්. ඒ කියන්නේ මේකට කියනවා ප්‍රාග්ධනය කියලා කියනවා. මේ ඇවිල්ලා ව්‍යාපාරයේ අයිතිකාරය ආයතනයේ යොදන මුදල හරි වෙන සම්පත් වලට තමයි හිමිකම කියලා කියන්නේ. මේක පිටින් තියෙනවා ආදායම් තියෙනවා. මේක පිටින් අන්තිම එක වියදම් තියෙනවා. මේ පල්ලෙහා ලියන එක පේනවද? පල්ලෙහා ලියන එක පේනවද? පොඩ්ඩක් උත්තරයක් දෙන්න. පේනවා. මාව ඇහෙනවද? පේනවද? ඒක පොඩ්ඩක් කියන්න. හරි. පල්ලෙහා ලියුවට ප්‍රශ්නයක් නැහැ නේ. හරි. දැන් මේක ඔළුවට දාගන්න තියෙන්නේ මෙච්චරයි. අපි ඉස්සෙල්ලා මේ ගිණුම් කරණේ අපි ටී ගිණුම් ගහනවා කියලා කියන්නේ. ටී ගිණුම් කියන්නේ ඒ කියන්නේ ටී අකුරක් වගේ අදින හින්දා තමයි ටී ගිණුම් කියන්නේ. මෙන්න මේ වගේ තමයි ගිණුම් අදින්නේ. එතකොට මේ පැත්ත අපේ වම් අත පැත්තට කියන්නේ කර කියලා. අපේ දකුණු අත පැත්තට කියන්නේ බැර කියලා. හරිද? ඕක තමයි ටී ගිණුම. ටී ගිණුම කියන එකේ තේරුම ටී අකුරක් වගේ අදින හින්දා ඇත්තටම මේ අපිට ඕන නම් මේක ස්ටේට්මන්ට් එකක් වගේ හදන්න පුළුවන් එකතු කරලා අඩු කරලා. ඒ වුණාට අර හොඳට ඒක ඉදිරිපත් කරන්න ඕන හින්දා තමයි ටී ගිණුමක් විදියට හදින්නේ. ඔන්න ඕක තමයි විදිය. දැන් අපි පළවෙනියටම දැනගන්න ඕනේ මේකේ තියෙන ශේෂය හර ශේෂයක්ද බැර ශේෂයක්ද කියලා. හරිද? වත්කම් කියන්නේ අපිට අයිති
දේවල්. වත්කම් වැඩි වෙනකොට අපේ ව්‍යාපාරේ හරි අපේ පුද්ගලිකව හිතන්නකෝ අපි අලුතෙන් ගයක් හදුවා. අපි අලුතෙන් ඉඩමක් ගත්තා. අපි අලුතෙන් වාහනයක් ගත්තා. එතකොට අපේ වත්කම් මොනවද වෙන්නේ? වත්කම් කියන්නේ අපේ වටිනාකම. ඒක වැඩි වෙනවා. ඒ හින්දා ඒ අර්ථයෙන් ගත්තොත් වත්කම් ගිණුම් වලට තියෙන්නේ හරශේෂයක්. ඒ කියන්නේ වාසිදායක ශේෂයක් තමයි හැම වෙලේම තියෙන්නේ. හරි. ඒක අපි දාගමු. ඊට පස්සේ අපි බලමු වැඩි වෙනකොට මොකක්ද අඩු වෙනකොට මොකක්ද වෙන්නේ කියලා. වගකීමක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මම බැංකු ලෝන් එකක් ගත්තා. ලක්ෂ 10ක්. එතකොට මොකද්ද වෙන්නේ? මගේ වගකීම් වැඩි වෙනවා. හරි? වගකීම් වැඩි වෙනවා කියන්නේ හැම වෙලේම අපි අපෙන් එළියට දෙන්න ඕන, ගෙවන්න ඕන ප්‍රමාණයවල් වැඩි වෙනවා කියන්නේ. ඒක වත්කමට විරුද්ධ කරනවා. මේ කියන්නේ වත්කම් සමානයි වගකීම් නම් වත්කම් කියන එක හරනම් වගකීම් කියන එක බැල. එතකොටනේ සෙට් ඔෆ් වෙලා බිඳුව වෙන්නේ. එතකොට මේකට එන්නේ බැල ශේෂය. ඒක මතක තියාගන්න. හිමිකම කියන්නේ එහෙමයි. ප්‍රාග්ධනය කියන්නේ ආයතනයේ අයිතිකාරයා මොකක් හරි ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවපු සල්ලි. මේකෙදි අපි තේරුම් ගන්න ඕන දේ තමයි මම මගේ නමින් බිස්නස් එකක් පටන් ගන්නවා. කඩයක් දැම්මා කියලා හිතන්නකෝ. එතනදී ඒ කඩේ බිස්නස් එක ව්‍යාපාරයයි ව්‍යාපාරයේ අයිතිකාරයා විදිහට මමයි කියන්නේ දෙන්නේ. නැතුව එක්කෙනෙක් නෙමෙයි. එතකොට මම මගේම ව්‍යාපාරයට සල්ලි දැම්මත් ව්‍යාපාරේ වත්තම වැඩි වෙනවා වගේම ව්‍යාපාරය මට ගෙවන්න ඕන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ හින්දා ඒක ව්‍යාපාරයේ පැත්තෙන් බලලා තමයි අපි මේක තීරණය කරන්නේ. හිමිකම නැත්තම් ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් වගකීමක්. ඒ හින්දා බැල ශේෂයක් තමයි ඒකට තියෙන්නේ. හරි? ආදායම. ආදායම කියන්නේ මොකක්ද? ආදායම කියන්නේ අපිට හම්බෙන ලාභයක්. නැත්තම් අපිට හම්බෙන ආදායම. ඒක ඇවිල්ලා වියදමේ රිවර්ස් එක. වියදම කියන්නේ අපි උදාහරණයකට අපි ලයිට් බිල ගෙවුවා. අපිට ලයිට් බිලක් ආවා, ටෙලිෆෝන් බිලක් ආවා. එතකොට මොකද්ද? අපේ වියදම් පැත්ත වැඩි වෙනවා. වියදම වැඩි වෙන වියදම කියන එක වැඩි වුණාම හැම වෙලේම ඒක හරශේෂයක් විදිහට තමයි ගන්න. අපේ පැත්තෙන් වියදමක් කියන්නේ. ඒක හරශේෂය. right. වියදම හරනම් වියදමට විරුද්ධව යන එක ආදායම අනිවාර්යෙන්ම බැර ශේෂයක් වෙන්න ඕනේ. ආදායමයි වියදමයි දෙක සෙට් ඔෆ් වෙන හින්දා වියදම් හරිනම් හරනම් ආදායම් එන්න වෙන එක බැර වෙන්න ඕනේ. දැන් අපි මේක ඇවිල්ලා ශේෂය මොකක්ද? ශේෂයේ ස්වභාවය. හරි? මේක ඇවිල්ලා ශේෂය. දැන් අපි දන්නවා දිනුම් ಜಾති පහක් තියෙනවා. ඒවැ තියෙන්න ඕන ශේෂය හරද බැරද කියලා අපි දන්නවා. දැන් මොකක් හරි ගනුදෙනුවක් වුණාම වෙන්න පුළුවන් ಜಾති දෙකයිනේ තියෙන්නේ. එකක් තියෙන බැලන්ස් එක ශේෂය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අඩු වෙන්න පුළුවන්. ওই දෙක විතරයි ඕනම ගනුදෙනුවකින් වෙන්න පුළුවන්. හරි? ඕන දෙයක් වුණාම උදාහරණයකට අපි ගත්තොත් මම ලයිට් බිලක් ගෙවුවා රුපියල් 5000යි. මොකද්ද වෙන්නේ? මගේ විදුලිය වියදම් කියන එක 5000 වැඩි වෙලා මගේ ළඟ තියෙන මුදල් ශේෂය 5000කින් අඩු වෙනවා. එකක් වැඩි වෙනවා අනිත් එක අඩු වෙනවා. වත්කම් වගකීම් කියන සමානයි වගකීම් කියන එකෙන් තේරුම් ගන්න තියෙන අනිත් දේ තමයි මොකක් හරි ආයතනයේ ගනුදෙනුවක් වුණාම එක පැත්තක් වැඩි වෙනකොට ඊට සමාන ප්‍රමාණයකින් තව පැත්තක් අඩු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක බැලන්ස් වෙලා යන්නේ. අපි මේක ගමු. වත්කම් ගිණුම් වල තියෙනවා හරශේෂය. උදාහරණයක් එක කරොත් මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි වෙයි. මම වෙන පාටක් පාවිච්චි කරොත් ඒක පේනවද කියන්නේ. මේක නිකන් 10000යි කියලා පේනවද? මේක පේනවද නැත්නම් පේන්නේ නැද්ද? නැහැ සර්. හරි. පේන්නේ නැහැ සර්. වෙන පාටක් මට පාවිච්චි කරන්න ඕනේ. මේක පේන්නේ. නිල් පාටෙන් මම ලියන්න ඒකත් පේනවද කියලා බලන්න. නැත්නම් පේන්නේ නැත්නම් අපි කළු පාටෙන්ම ලියමු. 10000 පේනවද? ඒකත් නැද්ද? පැහැදිලි නෑ. අපි කළු පාටක් පාවිච්චි කරමු. හරි. අපි හිතනවා දැන් අපි ළඟ තියෙන වත්කම් වල වටිනාකම
රුපියල් 10000ක වත්කම් අපි ළඟ තියෙනවා. අපි මේක හිතමු කම්පියුටර්ස් කියලා 10000ක් තමයි තියෙන්නේ. 5000ක් දීලා තව එකක් ගන්නවා. මිලදී ගැනීම 5000. එතකොට 10000ක් තියෙනවා. සල්ලි දීලා තව 5000ක් ගත්තා. එතකොට 5000කින් වත්කම් වැඩි වෙලා තියෙනවා. ඒක තේරෙනවනේ. ඒක තේරුම් ගන්න accounts දැනගන්න ඕනේ. අලුතෙන් කම්පියුටර් එකක් ගත්තාම 5000ක් දීලා මේ තියෙන බැලන්ස් එක 15000 වෙනවා. හරි. එතකොට ඒ අනුව අපි මේක බලමු. මේ මොකද්ද වෙලා තියෙන්නේ? වත්කම වැඩි වෙලා තියෙන්නේ. එහෙමනම් හරශේෂයක් නැතිෙන්නේ. එතකොට වත්කම වැඩි වීම හර ඒක තේරුණා? වත්කම් වල තියෙනවා හරශේෂයක්. 5000කින් වත්කම වැඩි වුණාම හරශේෂයක් වැඩි වෙනවා කියන්නේ මේ 10000 කියන්නේ හරශේෂය. ඒක 5000කින් වැඩි කරන්න ඕන නම් මේ අර ධන ඍණ කතන්දරේ වගේ එකක් මේක. ප්ලස් 10000ක් තිබුණා තව 5000කින් වැඩි වුණා. ප්ලස් එකට වැඩි කරන්න ඕන නම් මේක ප්ලස්. එහෙනම් වැඩි වීම හර. මේක ඇවිල්ලා නීතියක්. මේක මතක තියාගත්තම වැඩේ ගොඩ දාගන්න පුළුවන්. කටපාඩම් කරන්න ඕනේ ලොජික් එක විතරක් ඔලුවට ගන්න. ඒ කියන්නේ වැඩි වීම හරනම් අඩු වීම බැර. අරන්දාහරෙම ගමු. 10000ක කම්පියුටර් තිබ්බා 5000ක කම්පියුටරයක් වික්කා. එතකොට 10000 ප්ලස් 5000 මයිනස්. එහෙම වුණොත් විතරනේ අර 10000 අඩු වෙන්නේ. ශේෂය හර 10000ක් තියෙන්නේ. ඒක අඩු කරන්න නම් බැර කරන්න ඕනේ 5000. ඒක හින්දා තමයි අපි මොකක් හරි වත්කම් ගිණුමක් විකුණන වත්කමක් විකුණනට උදාහරණයකට මෙහෙම පරිගණක ගිණුම. අපි කිව්වා විදිහට ආරම්භක ශේෂය 10000යි ශේෂය මේකේ 10000ක් තිබුණා. ඒක තේරෙනවනේ. අලුතෙන් එකක් ගත්තා. එහෙමනම් අලුතෙන් කම්පියුටරයක් 5000ක එකක් ගත්තම මේ 10000 15000 වෙන්න ඕනේනේ. ඒ හින්දා එහෙමනම් මේක 15000 කරන්න නම් අපි ඒ පැත්තෙම තමයි වාර්තා කරන්න ඕනේ මුදල් කියලා. එහෙම වුණොත් මේක 15000 වෙනවා. එතකොට ඒක තමයි මේ දාලා තියෙන්නේ වත්කම් වැඩි වීම හර. 5000කින් වැඩි වුණා හර පැත්ත තමයි වාර්තා කරලා තියෙන්නේ. මේක හර මේක බැර. ඒක තේරුණාද? තේරුණාද? ඔව් හරි නෑ හරි කියන්න. ඔව් සර්. හරි. ඔන්න දැන් අපි වැඩි වීම ඇයි වත්කම වැඩි වීම හර වෙන්නේ කියන එක තේරුම් ගත්තා. ආරම්භක ශේෂය තියෙන්නේ හර වත්කම් වල හර ශේෂය. ඒක වැඩි කරන්න ඕන නම් තියෙන ගානට අලුතෙන් ගන්න ගාන එකතු කරන්න ඕනේ. ඒ හින්දා වැඩි වීම හර. ඔන්න පළවෙනි කෑල්ල ඉවරයි ඈ. ඉලක්කම් දාලා මේක කරාම ඕගොල්ලන්ට වැඩේ වදිනවා කලින්ට වැඩි. දැන් ඊළඟට අපි දෙතන දාලා තියෙනවා අඩු වීම බැර කියලා. හරි. අපි ගත්ත උදාහරණයක් ගමු. රුපියල් 10000ක කම්පියුටර්ස් වලින් 5000ක කම්පියුටරයක් වික්කා. එතකොට මේ 10000කින් 5000ක කම්පියුටරයක් වික්කන මේ 10000 විකුණපු ගානේ අඩු වෙන්න ඕනේ නේද? ඒක අඩු වෙන්න නම් ඒකේ අනිත් පැත්ත රිවර්ස් එකේ වාර්තා කරන්න ඕනේ. මුදල් හම්බුණා කියලා හිතමු 5000. right. වත්කම් අඩු වීම බැර. මේ තියෙන්නේ 5000ක කම්පියුටරයක් විකුණුවාම අපි ළඟ තියෙන කම්පියුටර්ස් වල රුපියල් 10000 5000කින් අඩු වෙනවා. මේ පැත්තේ 10000යි මේ පැත්තේ 5000යි. එතකොට මේ ගිණුම වැහෙනවා මෙතෙන්ට 5000. එතකොට ඒ කියන්නේ මේ 10000යි 5000ක් අඩු වෙනවා. වත්කම් අඩු වීම බැර. ඒ
මේ 5000 මේ පැත්තේ වාර්තා කරොත් මේ තියෙන එක වැඩි වෙනවා. ඒක අඩු කරන්න ඕන හින්දා අනිත් පැත්තේ තමයි වාර්තා කරන්න ඕන. අපි වත්කම් වල කැලේ ඉවරයි. වගකීම් කියන්නේ ඒකේ අනිත් පැත්ත. හරි අපි කිව්වනේ ඒකේ අනිත් පැත්ත නම් මේ අපි වාර්තා කරපු එකත් අනිත් පැත්තට තමයි යන්නේ. අපි ගමු බැංකු ගිණුමක් තිබුණා කියලා අපි මේ විදිහට දාමු. වැඩිවීම මොකද්ද? අඩුවීම මොකද්ද? ඒක තමයි අපි මේ හොයන්නේ. හරද බැරද? වගකීමක් ගමු. අපිට තියෙනවා 50000ක බැංක් ලෝන් එකක්. අපි අඳුරගෙන තියෙනවා වත්කම් හරනම් වගකීම් කියන්නේ බැරද? අපි ළඟ තියෙන ලෝන් එක 50000 ඉස්සෙල්ලා අපි දාගමු. එතකොට බැර පැත්තේ තමයි ශේෂය තියෙන්නේ 50000. ඔන්න අපි ළඟ අපිට තිබ්බා 50000ක බැංක් ලෝන් එකක්. මම තව 50000ක බැංක් ලෝන් එකක් ඇප්ලයි කරනවා. ඊට පස්සේ මට ලෝන් එක දෙනවා තව 50000. ඒ මොකක්ද? මගේ වගකීමක් බැංකු ණය මේක බැංකු ණය කියලා දාමු. මම ගෙවන්න ඕන එකක් හින්දා බැර ශේෂයක් බැංකු ණය මේ තියෙන ආරම්භක ශේෂය තව බැංකු ණය කිල්ලුව 50000ක ඒකත් හම්බුනා. එතකොට මගේ බැංකු ණය තිබ්බ 50000 හම්බෙච්ච 50000න් වැඩි වෙනවා. ඒ කියන්නේ වගකීම් වැඩි වීම. දැන් මේකේ බැර පැත්තේ තියෙන්නේ අපි ළඟ තියෙන දැන් තියෙන ලෝන් එක අලුතෙන් ලෝන් එකක් හම්බෙලා වගකීම් වැඩි කරන්න නම් ඒකත් බැර පැත්තට දාන්න ඕනේ. ඒ කියන්නේ එහෙම දැම්මොත් තමයි මේ තිබ්බ 50000යි අලුතෙන් හම්බෙච්ච 50000යි එකතු වෙලා මගේ මුළු බැංකු ලෝන් එක ලක්ෂයක් වෙන්නේ. එතකොට අපිට තේරෙනවා එහෙමනම් වගකීම් වැඩි වීම කියන එක බැර වෙන්න ඕනේ. වෙන විදිහකට වත්කම් වල රිවර්ස් එක. වත්කම් වැඩි වීම හරනම් වගකීම් වැඩි වීම බැර. ඒක අපි ඔන්න වගකීම් වැඩි වීම එක මේවා කරගන්නවා. තේරුම් ගන්න. ඊළඟ එක අපි බලමු. ඔන්න මගේ ළඟ ආරම්භක බැංකු ණයක් තියෙනවා 50000ක්. මම මේ බැංකු ණයෙන් රුපියල් 10000ක් ගෙවුවා. ඒ කියන්නේ මොකද්ද? වගකීම 10000කින් අඩු වෙනවා. එතකොට ඒ 10000 අපි බැර පැත්තෙම දැම්මොත් මොකද්ද වෙන්නේ? වගකීම වැඩි වෙනවා. හැබැයි වෙලා තියෙන්නේ වගකීම අඩු වෙලා. බැර ශේෂයක් කියන වගකීම් ගිණුම අඩු කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි ඒක හර කරන්න ඕනේ මුදල් කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා වගකීම් අඩු වීම. රුපියල් 10000කින් මගේ වගකීම අඩු වුණා. වගකීම් අඩු වීම මොකද්ද වෙන්න ඕනේ? හර. ඒකත් අරකමයි වත්කම් අඩුවීම බැරනම් වගකීම් අඩුවීම හර. මොකද වත්කම් වලට ප්‍රතිවිරුද්ධ දේ තමයි වගකීම් කියන ඒවායේ වෙන්නේ. ඊළඟට තියෙන්නේ ප්‍රාග්ධනය. ඒක යන්නේ මේ වගකීම් යන විදිහ තමයි. ඒක අර ව්‍යාපාරයේ අයිතිකාරයාගේ ව්‍යාපාරයේ යොදවපු මුදල හින්දා හිමිකම නැත්නම් ප්‍රාග්ධනය කියලා වෙන වචනයක් පාවිච්චි කරනවා. හැබැයි ඒ ගිණුම යන්නේ මේ වගකීම් වෙන විදිහටම තමයි. අපි බලමු. අපි ප්‍රාග්ධන ගිණුම ගහමු. ඔන්න ප්‍රාග්ධනය නැත්නම් හිමිකම් කියන ගිණුමේ තියෙන්නේ බැර ශේෂයක් කියලා දීලා තියෙනවා. ඒක ශේෂය බැර. එතකොට අපි හිතමු ආරම්භක ප්‍රාග්ධනය රුපියල් ලක්ෂයක්. එහෙමනම් බැර ශේෂයක් රුපියල් ලක්ෂයක්. ඔන්න ආරම්භක ප්‍රාග්ධනය තිබුණා. මගේ ව්‍යාපාරයට මම තව අලුතෙන් තව 50000ක් දානවා ප්‍රාග්ධනයේ. ඒකත් අපි බලන්න ඕනේ වැඩි වීම අඩු වීම. තව මම තව 50000ක ප්‍රාග්ධනයක් දානවා කියලා හිතමුකෝ. මම රුපියල් 50000ක් ව්‍යාපාරයට දානවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? ප්‍රාග්ධනය වැඩි වීම. දැන් ලක්ෂයක් තියෙනවා. මේක 50000කින් වැඩි කරන්න. වැඩි වෙනවා.
50000කින් වැඩි වෙනවා නම් මේ 50000ක් මේ ලක්ෂයට එකතු වෙන්න නම් ඒක බැර සයිඩ් එකට දාන්න ඕනේ. එතකොට තමයි මේක 1.50ක් වෙන්නේ. right? එහෙමනම් ප්‍රාග්ධනය වැඩිවීම දැන් මම කිව්වනේ ඒවා යන්නේ වගකීම් යන විදියට කියලා. එතකොට වගකීම් වැඩිවීම දැර ප්‍රාග්ධනය එහෙම නැත්නම් හිමිකම් වැඩිවීම දැර. අපි හිතමු දැන් මේ තනි පුද්ගල ව්‍යාපාරවල නම් අයිතිකාරයට ව්‍යාපාරයෙන් සල්ලි ගන්න පුළුවන්, බඩු ගන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. අපි හිතමු එයා අයිතිකාරයා ව්‍යාපාරයේ කැෂ් බොක්ස් එකෙන් රුපියල් 10000ක් ගත්තා. එතකොට මොකද වෙලා තියෙන්නේ? හිමිකම රුපියල් 10000කින් අඩු වෙනවා. එතකොට මේ ලක්ෂ්‍ය කියන එක එයා 10000ක් ගත්තට පස්සේ 90000ක් වෙන්න ඕනේ 10000කින් අඩු වෙනවා. මේ ලක්ෂ්‍යයේ තියෙන බැර ශේෂයක් ඒක අඩු කරන්න නම් 10000ක් හර කරන්න ඕනේ මුදල් කියලා. එහෙම කරොත් තමයි මේ ලක්ෂ්‍යෙන් මේ 10000 අඩු වෙලා මෙතන 90000ක් එන්නේ. එහෙමනම් හිමිකම ප්‍රාග්ධනය අඩු වීම හර මෙතෙන්ට වෙනකන් තේරුණාද? මෙතෙන්ට වෙනකන් තේරුණාද? මොකක් හරි ගැටලු සහගත ගතියක් තියෙනවා කියන්නේ? එහෙනම් අපි යන්නේ ඉස්සරහට. හරි. ඊළඟට අපිට තියෙන්නේ ආදායම්. ඒකෙත් අපි බලමු වැඩිවීම අඩුවීම. right. අපි කිව්වා ආදායම් වලට තියෙන්නේ බැර ශේෂයක් කියලා. අපි ගමු ආදායම පොලි ආදායම අපි බැංකුවේ ඩිපොසිට් කරලා තියෙන අපේ FD එකක් දාලා තියෙනවා ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා ඒකේ පොලිය අපේ පොලි ආදායම බැර ශේෂයක් තියෙනවා ශේෂය අපි හිතමු රුපියල් 25000ක ශේෂයක් තියෙනවා right ඊළඟට අපේ දාපු ඩිපොසිට් එකේ ආපහු පොලිය රුපියල් 10000ක් අපිට හම්බුනේ අලුතෙන්. එතකොට මොකද වෙලා තියෙන්නේ? ආදායම 10000කින් වැඩි වෙනවා. තියෙන්නේ බැර ශේෂයක්. එහෙමනම් මේක 10000කින් වැඩි කරන්න මොකද කරන්න ඕනේ? 10000ක් බැර කරන්න ඕනේ. මුදල්. එතකොට තමයි මේ 10000කින් වැඩි වෙලා තියෙන පොලි ආදායම 35000ක් වෙන්නේ. එහෙමනම් ආදායම් වැඩි වීම මොකද්ද වෙන්නේ? ආදායම් වැඩි වීම බැර. එතකොට පොලි ආදායම මේක අඩු වෙන එකක් සාමාන්‍යයෙන් ගන්න අමාරුයි. අපි වෙන ආදායමක් ගමු විකුණුම්. විකුණුම් කියන්නේ ආයතනයේ ආදායම. මේ අවුරුද්දේ විකුණුම් මේ අපි හිතමු මේ දවසේ විකුණුම් නැත්නම් මේ සුමානේ ලක්ෂ 5ක්. විකුණුම් ලක්ෂ 5ක් තියෙනවා මේ සුමානේට. එතකොට අපි විකුණපු 50000ක තොගයක් ඒ ගත්ත කෙනා රිටර්න් කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? අපේ ආදායම 50000කින් අඩු වෙනවා. ලක්ෂ 5ක් තියෙන විකුණුම් 50000කින් අඩු කරන්න නම් ඒක ශේෂයේ තියෙන පැත්තට විරුද්ධ පැත්තේ වාර්තා කරනවා 50000. එතකොට වෙන්නේ මොකද්ද? අපි හිතමු ණයට විත්ත එකක් තමයි රිටර්න් වෙන්නේ කියලා. ණය ගැතියෝ තමයි රිටර්න් කරන්නේ. හරි. ණය එතකොට ආදායමක් තිබුණා ඒක අඩු වුණා 50000කින්. අඩු කරන්න නම්
ශේෂය තියෙන පැත්තට විරුද්ධ පැත්ත තමයි වාර්තා කරන්න ඕනේ. එහෙම කළොත් ලක්ෂ 5න් 50000 අඩු වෙලා 7,50,000ක් වෙනවා අපේ විකුණු. එහෙමනම් ආදායම් අඩු වීම හර තව එකයි අපිට බලන්න තියෙන්නේ වියදම්. කොහොම accounts හැදුවත් මේක තමයි ක්‍රමය. වැඩි වීම. වියදම් වැඩි වීම මොකක්ද? වියදම් අඩු වීම මොකක්ද? එකක් ගන්න. අපි ගමු විදුලි වියදම්. විදුලිය. වියදම් ගිණුම් වලට තියෙන්නේ හර ශේෂය. එහෙමනම් දැන් තියෙන බැලන්ස් එක තියෙන්න ඕනේ හර පැත්තේ. ශේෂය 10000යි. අපේ වියදම තියෙනවා 10000ක්. අපේ එහා පැත්තේ අපේ ගේ අපේ ඇනෙක්ස් එකකුයි දෙකක් තියෙනවා. 10000 කියන්නේ ගෙදර විදුලි බිල විතරයි. ඇනෙක්ස් එකට වෙනම මීටර එකක් තියෙනවා. ඒකේ බිලාව 5000. එතකොට අපේ විදුලි වියදම් 10000 තව රුපියල් 5000කින් වැඩි වෙන්න ඕනේ. එහෙමනම් මේ 10000 5000කින් වැඩි කරන්න අපි වාර්තා කරන්න ඕනේ ඒ තියෙන පැත්තෙමයි මුදල්. එතකොට ඒක අනුව වියදම් වැඩි වීම හර මේක විදුලිය නෙමෙයි අපි ඊළඟට රක්ෂණය කියලා ගමු. අපිට රක්ෂණ වියදමක් තියෙනවා. අපි හිතන්නකො ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා කියලා. පහුගිය මාස 3ට අපි රුපියල් 5000ක් ගෙවලා තියෙනවා. පහුගිය අවුරුද්ද. අපි ගෙවපු ගාණ 5000ක් තියෙනවා. එතකොට හැබැයි අපේ ඒ අවුරුද්දේ අපේ වියදම ඇවිල්ලා රුපියල් 4000යි. අපි රුපියල් 1000ක් වැඩිපුර ගෙවලා තියෙනවා. මේ අවුරුද්දේ වියදම 4000යි අපි ගෙවුවට 5000. එතකොට රුපියල් 1000කින් අඩු කරන්න ඕනේ. මොකද ඒ රුපියල් 1000 අදාළ වෙන්නේ ඊළඟ අවුරුද්දට. එතකොට මේ 5000 අඩු කරන්න නම් 1000කින් ඒ බැලන්ස් එක තියෙන පැත්තට විරුද්ධ පැත්තේ 1000 ලියන්න ඕනේ. එහෙම වුණාම තමයි රක්ෂණ කියන වියදම රුපියල් 1000කින් අඩු වෙන්නේ. ඒ අනුව වියදම් අඩු වීම බැර ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. මේක ලේසියට මම මතක තියාගන්න විදිය කියනවා. දැන් බලන්න මේ හැම ගිණුම් જાතියකටම වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් ඒකේ සාමාන්‍ය විදිහට බැලන්ස් එකක් එක හරද බැරද කියලා අපි අඳුරගෙන තියෙනවා. බලන්න වත්කම් වල හර හිමිකම් වලයි ප්‍රාග්ධනයේ වගකීම් වලයි බැර ආදායමෙන් බැර වියදම් වල හර. එතකොට මෙහෙම බලන්න ඒ අදාළ ගිණුමේ තියෙන බැලන්ස් එක අනුව වැඩි වීම අනිවාර්යයෙන්ම ඒ බැලන්ස් එකේ තියෙන විදියටම වෙන්න ඕනේ. උදාහරණයක් බලන්න වත්කම් වල තියෙන හර ශේෂය වැඩි වීම හර. වගකීම් වල තියෙන බැර ශේෂය එහෙනම් වැඩි වීම බැර. හිමිකම් ප්‍රාග්ධනයේ තියෙන බැර ශේෂය වැඩි වීම බැර. වැඩි හැම වෙලේම අදාළ ශේෂයේ වැඩි වෙන එක ඒ ශේෂය තියෙන විදියටම තමයි වෙන්නේ. උදාහරණයකට ආදායම් තියෙන බැර ශේෂයක් වැඩි වීම බැර. බැර ශේෂයක් නම් වැඩි වෙන එක බැර. වියදම් වලට තියෙන හර ශේෂයක් වැඩි වීම හර. ඒක දැනගත්තා නම් ඒක ඔළුවට දාගත්තා නම් අනිත් පැත්ත හිතා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔළුවට දාගන්න මොනවද තියෙන ගිණුම් ಜಾති.
5යි තියෙන්නේ. ඊළඟට ඒ ගිණුම් වල සාමාන්‍ය ශේෂය හරද බැරද මම ඒකත් ලියලා තියෙනවා මේ ලියලා තියෙන්නේ ඒක. මේ පැත්ත හිතන්න එපා. ගිණුම් જાතියයි ඒකේ සාමාන්‍ය ශේෂයයි මතක තියෙනවා නම් හැම වෙලේම වැඩි වීම ඒ අදාළ දේම තමයි කරන්නේ. උදාහරණයකට වක්කම් වල තියෙන අර ශේෂය තියෙන වක්කම් වැඩි කරන්න නම් ඒ වැඩි වෙන එක ගානෙම හර කරන්න. හර ශේෂයක් වැඩි වීම හර. බැර ශේෂයක් වැඩි වීම බැර. ඒකත් එහෙමයි. වගකීම් තියෙනවා බැරට තියෙන වගකීම් වැඩි කරනවා ඒ බැරට ශේෂය තියෙන හින්දා වැඩි වෙනකොට ඒක බැර කරන්න. නිකන් හරි අපි වැරදියට දැම්මොත් වගකීම් වලට තියෙන බැර ශේෂයක්. එතකොට අපි නිකන් හරි වගකීම් වැඩි වීම බැර කරන්නකෝ හර කරමුකෝ වෙන්නේ. ඒකෙන් වෙන්නේ වගකීම් වැඩි වෙන එක නෙමෙයි වගකීම් අඩු වෙන එක. මේ තියෙන්නේ වගකීම් වැඩි වීම බැර වගකීම් අඩු වීම හැර. ඔය ටික ඔළුවට දාගත්තා නම් කිසි ගැටලුවක් නැහැ. මොන ගිණුම කියලා ගත්තත් මෙන්න මේ කැලි පහෙන් එකකට අනිවාර්යයෙන්ම වැටෙනවා මේක පිටින් ගිණුම් જાති නැහැ. 5යි පාඩම් කරගන්න තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මොකක් හරි ගනුදෙනුවක් දුන්නා නම් ගානේ ඒ අදාළ දේවල් මෙන්න මේ පහෙන් වැටෙන්නේ මොන එකටද කියලා හිතාගන්න විතරයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් ගානක් දෙකක් බලලා එනකොට ඒක ඔළුවට දාගන්න පුළුවන්. ඒක එතෙන්දී මේ අර ලොකු දේවල් හිතන්න ඕන නැහැ. බේසික් දේවල් මේ ටික පාවිච්චි කරා නම් ඇති. මෙච්චරයි තියෙන්නේ. මේක තමයි බේසික් දේ. අපි බලමු. එතනින් එහාට අපි 2019 පේපර් එකේ මම අර කලින් කිව්ව ගාන පොඩ්ඩක් බලමු. ඒක බැලුවම ඕගොල්ලන්ගේ ඔළුවට යයි කොහොමද අපිට මේක කරන්න පුළුවන් කියලා. 6 වෙනි ගානේ අයන්න. ඒගොල්ලන් අපිට අර මම වත්කම් සමානයි වගකීම් කියලා දීලා ඊට පස්සේ මම ඒක දෙකට කඩපු එකට මේගොල්ලන් අපිට දීලා තියෙනවා ඒ ගාන බලන්න ඒකේ දීලා තියෙනවා ගිණුම් කරන සමීකරණය. ඒ තියෙන විදිහටම අපි හදමු. ඒගොල්ලන් අපිට දීලා තියෙන්නේ මෙහෙම. ප්‍රාග්ධනය 2019 6 වෙනි ගාන මේක කරලා ඔළුවට දාගම අපි කරපු එක ඔළුවට දාගන්න පුළුවන් මේක කරලා. ප්‍රාග්ධනය ජංගම නොවන වගකීම් මම මේක කිව්වා ජංගම නොවන වගකීම් මේකට මම කිව්වේ දිග්බාලින වගකීම් කියලා. ඒගොල්ලන් දීලා තියෙන්නේ ජංගම නොවන වගකීම් කියලා. ඊට පස්සේ දීලා තියෙනවා ජංගම වගකීම්. මම හදපු එකම තමයි මේ ගානේ දීලා තියෙන්නේ. මේකට අපි හිතලා දාගන්න පුළුවන් නම් අපිට මේ જાතිය ගණන් හදා ගන්න පුළුවන්. මේකත් දාලා තියෙනවා ජංගම වත්කම් එකතු කිරීම ස්ථාවර වත්කම්. ස්ථාවර වත්කම් කියන්නේ කලින් ජංගම නොවන වත්කම් වලට කලින් පාවිච්චි කරපු නම දැන් කියන්නේ ස්ථාවර වත්කම් කියලා ජංගම නොවන වත්කම් කියලා කියන්නේ. right. ඔන්න අපිට දීලා තියෙන දිනුම් කරන සමීකරණය. අපි මේක කලින් මුලදී සාකච්ඡා කරා මේක. දැන් අපෙන් අහනවා ගනුදෙනු ටිකක් දීලා මේක අදාළ වෙන විදිය ලියන්න කියලා. පළවෙනි ගනුදෙනුව. තනි අයිතිකරුවෙකු කේවල මුදලින් රුපියල් ලක්ෂ 3ක් ආයෝජනය කර වාහන කුලියට ගැනීමේ ව්‍යාපාරය ආරම්භ කරන ලදී. මේ ව්‍යාපාරයේ පළවෙනි ගනුදෙනුව තමයි ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් දානවා. එළ බිස්නස් එක පටන් ගන්නවා වාහන කුලියට දෙන එක. හරි.
මේකේ ප්‍රාග්ධනය දානවා ලක්ෂ 3. ප්‍රාග්ධනය වැඩි කරනවා ලක්ෂ 3. ප්‍රාග්ධනය අපිට කියලා තියෙනවානේ මුදලින් කියලා. මුදල් වැඩි වෙනවා මම ඊතල දානවා අඩු වෙන එකට වැඩි වෙනවා ලක්ෂ 3යි. දැන් තේරුම් ගන්න ඕනේ මේක කොහොමද දාගන්නේ කියලා. ප්‍රාග්ධනය කියන එක කෙලින්ම මෙතන තියෙනවා. අපි මේක අඳුර ගන්න ඕනේ අපි එක කැටගරි එකක් විදිහට ප්‍රාග්ධනය අඳුරගත්තා. අපි කිව්වේ හිමිකම් නැත්තම් ප්‍රාග්ධනය කියලා. මේකේ තියෙන්නේ වැඩි වීම. හිමිකම් නැත්තම් ප්‍රාග්ධන ගිණුම් වලට තියෙන්නේ බැර ශේෂයක්. එහෙමනම් ලක්ෂ 3කින් වැඩි වෙලා තියෙනවා මේක බැර. මුදල් මෙයා ප්‍රාග්ධනයේ විදිහට ගෙනල්ලා තියෙනවා. මුදල් මේවා තියෙන්නේ හර ශේෂයක්. එහෙමනම් මේක ඇවිල්ලා වත්කම් ගිණුමක්. කොයි જાතිය වත්කම් එකක්ද? ජංගම වත්කම්. ඇයි මේක අවුරුද්දකට ඇතුලේ අඩුවෙන් ගනුදෙනු වෙන හින්දා මේක ඇවිල්ලා ජංගම වත්කමක් මුදල්. මේකේ ජංගම වත්කම් වැඩි වෙනවා. මේකේ ප්‍රාග්ධනය වැඩි වෙනවා. මේකේ තියෙන්නේ හර ශේෂයක් හින්දා ජංගම වත්කම් වැඩි වීම හර. මේ ටික තේරුණාද? මේකේ accounts මොකුත් නැහැ. සාමාන්‍ය වෙච්ච දේ අපි මුලින්ම අඳුරගත්තා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ප්‍රාග්ධනය ලක්ෂ 3කින් වැඩි වුණා. මුදල් ලක්ෂ 3කින් වැඩි වුණා. ප්‍රාග්ධනය කියන්නේ කෙලින්ම ලයින් එකක් වගකීමක්. ඒක වැඩි වෙලා තියෙනවා ලක්ෂ 3කින්. ජංගම වත්කමුත් වැඩි වෙලා තියෙනවා ලක්ෂ 3කින්. අපි මේක මේ ෆෝමියුලා එක ඇස්සට දාමු. ප්‍රාග්ධනය මේකේ ප්ලස් මයිනස් දාන්න ඕනේ. ප්‍රාග්ධනය වැඩි වීමක් නේ අපි කතා කරේ. ප්ලස් ලක්ෂ 3යි. ජංගම නොවන වගකීම් වලට කිසිම ගැළපීමක් නැහැ. ඒක ජංගම නොවන වගකීම් එහෙමම දාන්න. ඒකට ගැළපීමක් නැහැ. ජංගම වගකීමුත් මොකුත් නැහැ. ඒක ඒ විදිහටම දාන්න. right. සමාන වෙනවා. දැන් අපි කියවනේ මුදල් ජංගම වත්කමක් කියලා. ඒකත් ප්ලස් ලක්ෂ 3යි. සල්ලි වලින් ලක්ෂ 3ක් හම්බුණා. ස්ථාවර වත්කම. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේ පැත්තේ තියෙනවා ප්ලස් ලක්ෂ 3ක්. ඒකටත් මේ පැත්තේ තියෙනවා ප්ලස් ලක්ෂ 3ක්. එතකොට සමාන ලකුණෙන් දෙපැත්ත සමානයි. මේ ජංගම නොවන වගකීම් වලටත් මේකේ බලපෑමක් නැහැ. ජංගම වගකීම් වලටත් මේකේ බලපෑමක් නැහැ. ස්ථාවර වත්කම් වලටත් මේකේ බලපෑමක් නැහැ. ඒක හින්දා මම මේ විදිහටම නම ලිව්වා. බලපෑමක් වෙන කැටගරියට යටින් වැඩි වීමක් නම් ප්ලස් කියලා මේ දෙකම වැඩි වෙන හින්දා ප්ලස් ලක්ෂ 3 කියලා දැම්මා. නිකන් හරි මේ එකක් හරි අඩු වෙනවා නම් මේ ගනුදෙනු හින්දා මයිනස් කියලා ඒ අදාළ ඉලක්කම දාන්න ඕනේ. ඔන්න පළවෙනි එක අපි ලිව්වා. මේක මේ වගේ දේවල් කරන්න accounts දැනගන්න ඕනේ නැහැ. මේක නිකන් බේසික් දේවල් හොඳ. ඊළඟට කියලා තියෙනවා ආරම්භක දිනයේදීම පුද්ගලයා රුපියල් ලක්ෂ 2ක් ගෙවීමෙන්ද ඉතිරිය පොලි රහිත මාසික වාරික 10කින් ඊළඟ මාසයේ සිට ගෙවීමට එකග වෙමින් රුපියල් දසලක්ෂයකටද අලුත් වෑන් රථයක් මිලදී ගන්නා ලදී. right. අපි බලමු වෑන් රථයක් අරගෙන තියෙනවා. වෑන් රථයේ ගාන කියලානේ අපිට ඒක ඒ වෙනුවෙන් ගෙවපු ඉලක්කම් කියලා තියෙනවා. මුදලින් ගෙවලා තියෙනවා මුදල් ලක්ෂ 2ක් ගෙවලා තියෙනවා වෑන් රථේ. මුදල් ලක්ෂ 2ක් ගෙවපු හින්දා ජංගම වත්කම් වල තියෙන මුදල් මේක වෙන්නේ මොකද්ද? ජංගම වත්කම් අපි ජංගම කැලේ හදමු.
වත්කම් කියලා ගමුකෝ හරි. මුදල් කියන්නේ වත්කම. වත්කම් අඩු වෙලා තියෙනවා ලක්ෂ දෙකකින්. ඊළඟට ඉතිරිය පොලි රහිත මාසික වාරික 10කින් ඊළඟ මාසයේ සිට ගෙවීමට එකඟ වෙමින් වෑන් එකේ ගාන අපිට කියලා තියෙනවා ලක්ෂ 10යි. අපිට කියලා තියෙනවා මුදලින් ලක්ෂ 8ක් ගෙවීමෙන් මුදලින් ලක්ෂ 2ක් ගෙවීමෙන්ද ඉතිරිය පොලි රහිත මාසික වාරික 10කින් ඊළඟ මාසයේ සිට ගෙවීමට එකඟ වෙමින් රුපියල් දශලක්ෂයක අලුත් වෑන් රථයක් ගන්නා ලදී. වෑන් එක ලක්ෂ 10යි සල්ලි වලින් ගෙවුවා ලක්ෂ 2යි. එහෙමනම් ණයක් තරම් තියෙනවා ලක්ෂ 8යි. දැන් අපි බලන්න ඕනේ මේ ලක්ෂ 8 කියන එක ජංගම වගකීමක්ද දීර්ඝ කාලීන වගකීමක්ද කියලා. මේකේ තියෙනවා ජංගම නොවන වගකීම් ජංගම වගකීම් කියලා. මේකේ බලන්න කියලා කියනවා ඉතිරිය පොලි රහිත මාසික වාරික 10කින් ඊළඟ මාසයේ සිට ගෙවීමට. මාසික වාරික 10ක් කිව්වම ඒක අවුරුද්දකට වඩා අඩුයි. මාස 12කට වඩා අඩුයිනේ. එතකොට මේක අනිවාර්යෙන්ම වගකීමක් තමයි. හැබැයි ජංගම මේක මාස 13කින් 14කින් 15කින් 12කට වඩා වැඩිපුර ගියා නම් ඒක යන්න ඕනේ ජංගම නොවන වගකීම් වලට. මේක වත්කම. ජංගම නොවන වගකීමුත් වැඩි වෙලා තියෙනවා. දැන් අපි අර සමීකරණයට මේක දාමු. ප්‍රාග්ධනයට මොකක් ප්‍රශ්නයක් එන්නේ ඒක ලක්ෂ 3යි. ජංගම නොවන වගකීම් වලට කිසිම දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක එහෙමමයි. right. ජංගම වගකීම් වලට මොකක්ද එන්නේ? ප්ලස් ජංගම වගකීම් වැඩි වෙනවා ලක්ෂ 8කින්. අපි ඒක හදුවා. මේ පැත්තේ 8යි 3යි 11යි ලක්ෂ 11ක් එනවා මේ පැත්තට. මෙතන බලමු අපිට කියලා තියෙනවා ලක්ෂ 2ක් මුදලින් දෙවුවා කියලා. ඒ කියන්නේ මේ ලක්ෂ 3ෙන් 2ක් අඩු වෙනවා. හරි. එතකොට ජංගම වත්කම් වලට එන්නේ කීයද? ලක්ෂයයි. අපි ළඟ ලක්ෂ 3ක් සල්ලි තිබුණා. වෑන් එක ගන්න ලක්ෂ 2ක් ගෙවුවා. ඒකෙන් ඒ හින්දා ලක්ෂ 3ෙන් ලක්ෂ 2ක් ගියාම ලක්ෂයයි. ඊට අමතරව අපි වෑන් රථයක් ගත්තා. ස්ථාවර වත්කමක් අවුරුද්දකට වඩා වැඩි යනවා. වෑන් එකේ වටිනාකම කීයද? ලක්ෂ 10යි. දැන් බලන්න මේ පැත්තේ ලක්ෂ 3යි ලක්ෂ 8යි ලක්ෂ 11යි මේ පැත්තේ ලක්ෂයයි ලක්ෂ 10යි ලක්ෂ 11යි. මෙතන දාන්න ඕනේ ප්‍රාග්ධනය ලක්ෂ 3ක් යෙදවීම. ඒක තමයි ගණනෙනවා ප්‍රාග්ධනය ලක්ෂ 3ක් දැම්මා. දෙවෙනි එක මුදලින් ලක්ෂ 2ක් හා ණය ලක්ෂ 8ක් යොදවා වෑන් රථයක් මිලදී ගැනීම. දැන් හරිද? ඔච්චරයි. ලකුණු 7යි. ඔය වගේ දෙයකට accounts දැනගන්න ඕනේ නැහැ නේද? නිකන් සාමාන්‍යයෙන් කල්පනා කරලා වැඩේ කරන්න පුළුවන්. ලොකු අමාරුවක් නැහැ එච්චරයි ඒකේ තියෙන්නේ.
ඊට අමතරව මේක කියනවා මේ වැටුප් එහෙම ගැන ගණන් ඒව බලමු ඒවා ඒ කියන්නේ accounts පැත්තට තිබුණා වුණාට හදන්න පුළුවන් ස්ටේට්මන්ට් එකක් හදලා තමයි හදන්න තියෙන්නේ. ඒ ඇරෙන්න වෙන ලොකු දෙයක් නැහැ. ඔය අන්තිමට ආපු පේපර් එකේ ඒ වගේ ගණනක් තියෙනවා. වැටුප් පත්‍රිකාවක් හදන එකක්. 2019 පස්වෙනි ගාන B කොටසේ පස්වෙනි ගාන ලකුණු 15කට දීලා තියෙනවා. වැටුප් ලේඛනයක් හදන්න තියෙන්නේ කෙලින්ම ලකුණු 15 ගන්න පුළුවන් කිසි අවුලක් නැතුව. ඒ වැටුප් සම්බන්ධ ගානක් තියෙනවා 2008 පේපර් එකේ. ඒකත් අපි හදමු. ඒක ස්ටේට්මන්ට් එකකින් හදන්න තියෙන ගානක්. 2008 පේපර් එකේ 3 වෙනි ගාන. දෙවෙනි කොටසේ 3. ලකුණු 20ක ගානක්. ඒකේ බලන්න අපිට ඒ ස්ටේට්මන්ට් එක හදන්න ඕන ෆෝමැට් එකක් දීලා තියෙනවා. ඒ අදාළ තොරතුරු ටික එකට දාලා හදන්න තියෙන්නේ. 2008 දෙක කොටසේ තුන්වෙනි ගාන. මේ වගේ එකක් આવොත් නම් මිස් කරන්න එපා. කිසිම ගැටලුවක් නැතුව ඔක්කොම ලකුණු ටික ගන්න පුළුවන්. පළවෙනියට දාලා තියෙන 9. මූලික වැටුප. මුළු ඉපයි. අඩු කිරීම වල තියෙනවා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල. අර්ථසාධක අරමුදල 108යි. විශ්වවිද්‍යාල දායකයෝ 112යි. සේවක බාර අරමුදල 103යි. වෙනත් අඩු කිරීම ශුද්ධ ඉපයි. මේ හැටි තේරෙනවද?
අපිට කියලා තියෙනවා සේවකයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා. පළවෙනි එක්කෙනා ආර්යසේන. දෙවෙනි එක්කෙනා සිරිපාල. තුන්වෙනි එක්කෙනා සුනිල්. හතරවෙනි එක්කෙනා ගුණසිංහ. right. අපිට කියලා තියෙනවා මූලික වැටුප ආර්යසේනගේ 8000යි මාසික වැටුප. දැන් ඊළඟට ඉතුරු 3 දෙනා අවලි රේට් පැයකට ගානකට තමයි වැඩ කරන්නේ. පැය ගාන 3 දෙනාගේ වෙන වෙනම දීලා තියෙනවා. මාසකට වැඩ කළ යුතු සාමාන්‍ය පැය ගන්න 160යි කියලා දීලා තියෙනවා. අපි මේ ඔක්කොම 3 දෙනාම පැය 160ම වැඩ කරා කියලා හිතලා ගමු. සිරිපාල පැය 50යි. පැයකට 50යි 160යි. සුනිල් පැයකට 40යි 160යි. ගුණසිංහ 25යි 160යි. මේ රේට්ස් ගැන හිතන්න එපා. අපි දීලා තියෙන ඉලක්කම් වල හැටියට ගන්න හදමු. එතකොට සිරිපාලට එනවා 50 වැඩි කිරීම 160 කියන්නේ 8000. ඊළඟට සුනිල්ට එනවා 40 වැඩි කිරීම 160 කියන්නේ 6400. ඊළඟට ගුණසිංහට එනවා 25 වැඩි කිරීම 160 කියන්නේ 4000යි. ඒක තමයි මූලික වැටුප. මේගොල්ලන්ට වෙන මුකුත් ආදායම් මුකුත් නැහැ. එහෙනම් මුළු ඉපයීම මේ ගානම තමයි. අමතර දීමනා හැම තිබ්බනම් මෙතන වෙන කොලම් එකක් දාලා ඒක එකතු කරන්න ඕනේ. මේකේ මුකුත් එහෙම දීලා නැහැ. ඊළඟට කියනවා විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල 108ක් ඒගොල්ලන්ගේ පඩියෙන් අඩු කරනවා කියලා. එතකොට මෙයාගේ ඉන්න ඕනේ 8000න් 108යි. 640යි. මෙයාගේ 8000න් 108යි 640යි. මෙයාගේ 6400න් 108යි. මෙයාගේ 4000න් 108යි. මේක 320යි අනිත් එක කීයද ගන්න? 512. මේක 512යි 320යි. right. දැන් මේක හතරකට බලමු. දැන් මේකේ විශ්වවිද්‍යාල දායකය 12යි කියලා දීලා තියෙන්නේ. දැන් අපේ සාමාන්‍ය ප්‍රායෝගිකව යන එක 15%යිනේ. ඒකත් කැලි දෙකකට යන්නේ. විශ්වවිද්‍යාල UPF එකට 7%කුයි විශ්වම ඒ කියන්නේ පෙන්ෂන් ෆන්ඩ් එකට 8%කුයි. ඒක තමයි ප්‍රායෝගිකව වෙන තත්ත්වය. මේකේ අපි දීලා තියෙන ගණන් වල 12%ම UPF එකට යනවා කියලා හිතලා හදමු. එතකොට මෙයාගේ 8000න් 112යි කියන්නේ 960යි. මෙතන 8000න් 112යි කියන්නේ 960යි. මෙතන 6400න් 112යි. මෙතන 4000න් 112යි. මේක 480යි. 6400න් 112 කියන්නේ 768යි. මේ තියෙන්නේ 103. 8000න් 103යි 240යි. මෙයාගේ 240යි. මෙයාගේ 6400න් 103යි. 6400න් 103 කියන්නේ 192යි. මෙයාගේ 4000න් 103යි 120යි. වෙනත් අඩු කිරීම කියන එක අපිට තියෙනවා. අවුරුදු උත්සවයට දෙන ලද රුපියල් 2000ක උත්සව අත්කාරම් වාරික 10කින් අඩු කරනු ලැබේ. අපි හිතමු මේ හැමෝම උත්සව අත්කාරම ගත්තා කියලා. එතකොට 2000යි මුළු ගාන බෙදුව 10න් වාරිකය 200යි. හැමෝම 200 ගානේ ගත්තා කියලා හිතමු.
හැමෝටම අපි 200 ගානේ දානවා. එතකොට සුද්ධ ඉපයීම් කියන්නේ මුළු ඉපයීම් වලින් මේක A කියලා ගත්තොත් ඒකෙන් අඩු කරන්න ඕනේ B. අපේ සැලරියෙන් අඩු කරන UPF ගානයි වෙනත් අඩු කිරීම C. මේවා විශ්වවිද්‍යාලයේ වියදම් මිසක් අපේ සැලරිය දෙන ඒවා නෙමෙයි. මේක 112යි 3යි විශ්වවිද්‍යාලයෙන් තමයි දරන්නේ. එතකොට සුද්ධ ඉපයීම් කියන්නේ A - B - C. පළවෙනි එක්කෙනා ගෙනවා 7160. දෙවෙනි එක්කෙනාටත් දෙනවා 7160. තුන්වෙනි එක්කෙනාට එනවා 5688. සර් චුට්ටක් අර අන්තිම එක පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ඔය ගන්න ගහන්න. එන්නේ නැද්ද? ඔව්. දැන් බලන්න. අපේ නස්. හරි. තුන්වෙනි එක්කෙනාට 5688ක් එනවා. හතරවෙනි එක්කෙනාට එනවා 3480. අපි මේවා ටික ටෝටල් කරගමු. මූලික වැටුපේ ටෝටල් එක 26400යි. සුද්ධ ඉපයීම් මුළු ඉපයීම් 26400යි. ඊළඟ විශ්වවිද්‍යාල 108ක් කපන එක 2112යි. ඊළඟ 112ක් කපන එක 3168යි. මේ කිසිම එකක accounts නැහැ හොඳේ. ඊළඟට 103ක් කපන එක 792යි. ඊළඟට වෙනත් අඩු කිරීම 800යි 200 ඒවා හතරක්. ඊළඟට සුද්ධ ඉපයීම් 23488යි. මේ ටික හදන්න accounts මොකුත් දැනගන්න ඕනේ නැහැ. percentage ටික දාලා මේක හොයන්න විතරයි තියෙන්නේ. ලකුණු 20ක ගාණක් මේක හදලා ඊළඟට අදාළ ජර්නල් සටහන පිළියෙල කරන්න කියලා කියනවා. ඒකට විතරයි accounts ටිකක් දැනගන්න ඕනේ. මේක හදාගත්තා නම් අපිට ජර්නල් එක හදාගන්න පුළුවන්. ජර්නල් එක කිව්වේ නේද මේ 20න් ලකුණු 15කට වැඩිය ගන්න පුළුවන් මේ ටික හදලා දෙන්න. හරි අපි එහෙනම් ජර්නල් එක හදමු. මම ජර්නල් එක හදන විදිය කියලා දෙන්නම්. මේක දාගත්තා නම් අපිට වැඩේ කරන්න පුළුවන්. අපි ජර්නල් එක හදන්නේ විශ්වවිද්‍යාල පැත්තේ ඉඳන් එහෙම නැතුව සේවකයෝගේ පැත්තේ ඉඳන් නෙමෙයි. එතකොට ආදායම වියදම අපේ මේක වියදමක්ද මේක වගකීමක්ද මොකක්ද කියන එක අඳුරගන්නේ විශ්වවිද්‍යාලයේ පැත්තේ ඉඳන්. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ අපිට ඒක ජර්නල් එක හදන එක වැඩක් ඒ තරම් අමාරු නෑ. හරි අපි වැඩේ පටන් ගමු. ජර්නල් එකේ අපි ගන්නවනේ හර සටහන් වෙන්නත් පුළුවන් එනවා බැර සටහන් වෙන්නත් පුළුවන්. right පළවෙනියටම එන්නේ
මූලික වැටුප. ඒක වියදම. මූලික වැටුප. අපි හදපු ටේබල් එකේ හැටියට මූලික වැටුපේ ටෝටල් එක කීයද? 26400. right. ඒක ඇවිල්ලා විශ්වවිද්‍යාලයේ මුළු වියදම වැටුප් වියදම කීයද? මුළු ඉපයීම් වල එකතුව. මේකේ මූලික වැටුපයි මුළු ඉපයීමුයි දෙකම සමානයි. අපි මේකට දාමු මූලික වැටුප කියලා දාන්න නැතුව මුළු ඉපයීම් කියන. මොකද allowance ඔක්කොම එකතු වෙලා ගණනක් හදන්නා වූ ඒ ඔක්කොම මේකට එන්නේ මුළු ඉපයීම්. ඔන්න ඒක හරසටහනක් දැම්මා වියදමක් හින්දා. ඊළඟට විශ්වවිද්‍යාලය 12%ක වියදමක් ගන්නවා මේ සේවකයෝ වෙනුවෙන් අර්ථ සාධක දායකයෙක් විදියට. 8% නෙමෙයි, පඩියෙන් අඩු කරන එක නෙමෙයි, අපි 12%ක් කියලා ගණන් කරන්නේ. ඒක විශ්වවිද්‍යාලය තමයි දරන්නේ. එහෙනම් විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ ඒකට කියන්නේ විශ්වවිද්‍යාල දායකය. VV දායකය. අපි හදුව ටේබල් එකේ මේකේ 1 2 3 4 වෙනි කොලම් එක 3168යි 112 ඒවා එකතුව 112 ඒවා එකතුව තමයි අනිත් වියදම විශ්වවිද්‍යාල පැත්තේ. ඊළඟට සේවක භාර අරමුදල කියලා 103ක් ගෙවනවා. ඒක ගෙවන්නේ විශ්වවිද්‍යාලයේ. ඒ හින්දා ඒක විශ්වවිද්‍යාලයේ වියදමක්. මේක 103. ඒකේ amount එක ඇවිල්ලා 792යි. මේක තමයි වියදම් වල එකතුව. මේක තමයි සැලරි හින්දා විශ්වවිද්‍යාලයේ දරන්න වෙන වියදම. මුළු ඉපයීමුයි 112යි 103යි. ඊළඟට අපිට අපේ වගකීමක් තියෙනවා විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලට. මේක සේවකයාගේ දායකයෙකු විදිහට මේ ගානයි 3168යි. ඒකට අමතරව අපි 108ක් කපාගෙන තියෙනවා අපේ සේවකයන්ගේ පඩි වලින්. ඒක 2112යි. මේ දෙකම තමයි අපේ වගකීම වෙන්නේ 5280යි. වගකීමක් ඉන්න බැර 5280යි. සේවක භාර අරමුදලේ සේවකයන්ගෙන් ගන්න දෙයක් නැහැ. විශ්වවිද්‍යාලයෙන් දාන 103 විතරයි. එතකොට ඒ වගකීම වෙන්නේ 792ම තමයි. ඒක ඇවිල්ලා සේවක භාර අරමුදල. ඒ වගකීම 792මයි. මොකද අපි සේවකයාගෙන් මේක කපා ගන්නෙ නැහැ. අපිම විශ්වවිද්‍යාලයෙන් විදිහට අපිම තමයි 103ම දරාගන්නේ. ඒ ඉන්න එතරයි වගකීම. දැන් උත්සවාත්තිකාරම් අපි රුපියල් 800ක් කපා ගත්තා. එතකොට අපි ගෙවලා තිබ්බ අපි උත්සවාත්තිකාරමක් ගෙවුවම අපි ණය ගැතිය හදා ගන්නවා අපේ සේවකයන්ගේ නම් වලින්. ඒ කියන්නේ සේවකයන්ගෙන් අපිට සල්ලි හම්බෙන්න ඕනේ. ඒ වගකීම පඩියෙන් කපා ගත්තට පස්සේ 800කින් අඩු වෙන්නේ. අපි ණය ගැතියෙක් විදියට තමයි ණය දීපු ලෝන් එක හදලා තියෙන්නේ. බැර ශේෂයක් තියෙන්නේ. ඒක අඩු කරන්න හරශේෂයක් තියෙන්නේ. හරශේෂය අඩු කරන්න බැර කරන්න ඕනේ 800ක් වගකීමක් අඩු වෙන එක. මේක අපිට හම්බෙන්න ඕන ලැබිය යුතු ණය දිනුම අඩු වෙන්න ඕනේ 800. වත්කමක් අඩුවීමක්. වත්කමක් අඩු වෙන හින්දා බැර. ණය ගැතියෝ කියන්නේ වත්කම් ගිණුමක්. ඒකේ තියෙන්නේ හරශේෂයක්. ඒක ලෝන් එක කපා ගත්තට පස්සේ ඒ වත්කම රුපියල් 800කින් අඩු වෙනවා.
ඒ හින්දා වත්තම් අඩුවීම අපි බැල කරා. මෙච්චරයි එන්නේ මේක පිටින් එන්නේ සුද්ධ වැටුප. අපි මේක හරියට කරා නම් මේකේ සුද්ධ වැටුපට බැලන්ස් වෙලා යන්න ඕනේ. සුද්ධ වැටුප තමයි අපි බැංකු ගිණුම් වලට ට්‍රාන්ස්ෆර් කරන්නේ එක එක්කෙනාගේ. අපි එකතු කරලා බලමු. 26400යි 3168යි 792යි. හර පැත්තේ 30360යි. පන්දාස් 280යි 792යි 800යි. මේ ටික එකතු කරලා 30360න් ඒ ටික අඩු කරාම 23488යි. අපි අර හදපු ස්ටේට්මන්ට් එකේ බලන්න සුද්ධ වැටුප මේ 23488ට ගානට සමාන වෙනවා. මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒවා අමාරු නෑ. බය වෙන්න උවමනාවක් නෑ කරත හැකි. මේක උත්සව අත්තිකාරම්නේ. ඊළඟට අපි 2019 ගානක් හදමු. ඒකත් වැටුප් සම්බන්ධවමයි තියෙන්නේ. ඊට පස්සේ වැඩේ පොඩ්ඩක් නවත්තමු. මූලික අවබෝධයක් මම හිතන්නේ ඔයගලන්ට හම්බ වුණා. මේ වැටුප් සම්බන්ධ දේවල් කිසිම ගැටලුවක් නැතුව ඕන කෙනෙක්ට හදන්න පුළුවන්. ඒකයි මම මේ ගණන් දෙක තෝරගත්තේ. මේ જાතිය ගණනක් આવොත් හදන්න පුළුවන් ඕන කෙනෙක්ට. 2019 B කොටස පස්වෙනි ගාන 2019 5. ඒගොල්ලන් කියලා තියෙනවා 2016 මාර්තු මාසය සඳහා සීමා සහිත ෂෙඩ්වෙල් පුද්ගලික සමාරෝහ පහසුන්දාන් සටහන් වාර්තා කර ඇත කියලා දාලා තියෙනවා. වැටුප් හා වේතන ණය අය කර ගැනීම උත්සව අත්තිකාරම් අය කර ගැනීම ගෙවිය යුතු අර්ථ සාධක අරමුදල් ගිණුම අය විය යුතු වැටුප් හා වේතන ගිණුම. ඊට අමතරව දීලා තියෙනවා රුපියල් 21,50,000ක් වූ දල වැටුප් හා වේතන. ඒකේ තියෙනවා 1,110.3ක් ඒක මූලික වැටුප. රුපියල් 4,25,000ක් ඉන්ධන දීමනාව. රුපියල් 6,15,000ක් ජීවන වියදම් දීමනාව ලෙසින් ඒවයින් සමන්විත වේ. සේවක අර්ථසාධක අරමුදල් සඳහා සේවීය දායකත්වය දල ඉපයීම් වලින් 15%යි. මේක ඇවිල්ලා මේක කියන්නේ මූලික වැටුප නෙමෙයි දල ඉපයීම් වලින්. එහෙනම් ඒක බලලා අපි හරියට ගන්නට දල ඉපයීම් වලින් ගන්න ඕනේ. ඊළඟට සේවක භාරකාර අරමුදල් සඳහා දායකත්වය 3%යි. සේවකයන්ට වැටුප් හා වේතන ගෙවනු ලබන්නේ ඊළඟ මාසයේ 10 වෙනිදා. ඔබ විසින් පහත දී ඇති තොරතුරු පදනම් කරගෙන 2016 මාර්තු මාසය සඳහා පහත දක්වා ඇති වගුව සම්පූර්ණ කරන්න. අපි හදමු. විස්තරය දල ඉපයීම
දලයිපයින් වලට අපිට කියලා තියෙනවා මූලික වැටුප. මේකේ තියලා තියෙන ටිකක් නිකන් කියන්න තියෙන්නේ. කිසිම මේ දෙයක් නැහැ. අමුතුවෙන් හිතන්න. මූලික වැටුප කියලා තියෙනවා 1.110.3. ඊළඟට කියලා තියෙනවා ඉන්ධන දීමනාව. මේ වගේ එකක් ආවොත් නම් විස්තරණ එක ඔක්කොම ගන්න ඕන ලකුණු. 4,25,000. ඊළඟට ජීවන වියදම් දීමනාව. ජීවන වියදම් දීමනාව කියද 6,15,000. මේක තමයි දලයිපයි අපි බලමු 1.150ට ටැලි වෙනවද කියලා. 1.110.3යි 4,25,000යි 6,15,000යි. දෙකයි 150යි බිඳු තුනට සමාන වෙනවා. ඇහෙන්නේ සර්? මං කියපු එක ඇහුන්නේ නැද්ද? අර්ථ සාධක මුදල 2,15,000ක් අඩු කරා ණය ඒවා ඔක්කොම මේ උඩ දීලා තියෙන විස්තරවල තියෙනවා. මොකද අලුතෙන් ගණන් හදුවේ නැහැ. ණය අය කර ගැනීම 1,95,000යි. ඊළඟට උත්සවාර්ථිකාරම් 55,000යි. මේ තුන තමයි තියෙන්නේ. මේකේ උත්තරේ තමයි මුළු අඩු කිරීම. මුළු අඩු කිරීම අපි ගණන් හදමු 2,15,000යි 1,95,000යි 55,000යි 4,65,000යි මුළු අඩු කිරීම 4,65,000යි. එතකොට වැටුප් හා වේතන කියලා එන්න ඕනේ අපේ දීලා තියෙන ටේබල් එකේ හැටියට වැටුප් හා වේතන කියලා එන්න ඕනේ. ඒ දෙකේ net එක සුද්ධාගය 2,150න් මේ 465ක් අඩු කරන එක. 2,150යි බිංදු 3න් ඒක හරියටම
ඔය ගානේ දීලා තියෙනව නේද? ගෙවිය යුතු වැටුප් හා වේතන 1.685.3 මේකට ටැලි වෙනවා. මේක තමයි ගෙවිය යුතු වැටුප් හා වේතන. ඊට අමතරව තව ලයින් එකක් අපි ගණන් හදන්න ඕනේ. මෙතන මම ලියන්නම් සේවක අර්ථ සාධක අරමුදල සේව්‍ය දායකත්වය ඒක ගණන් හදලා තියෙන්නේ මේකට ප්‍රතිශතයක් විදිහට මේකෙන් 110 තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට මේකේ කියලා තියෙනවා 115යි කියලා. එහෙමනම් 2.150යි බිංදු 3යි 115ක් මේකට එන්න ඕනේ. ඊළඟ එක සේවක භාරකාර අරමුදල සඳහා සේව්‍ය දායකත්වය ඒකත් අර විදිහටමයි 2.150යි බිංදු 3යි මේකේ මේ 115 දෙකට කඩලා එහෙම කරන්න ඕනේ නැහැ. මේක විශ්වවිද්‍යාලයක් නෙමෙයි. මේක ඇවිල්ලා සීමා සහිත ෂෙඩ්වෙල් පුද්ගලික සමාගම. ඒ හින්දා 115ම කෙලින්ම යන්නේ සේවක භාරකාර ආරමුදලට. අපි ඉලක්කම් දෙක හොයමු. 2.150යි බිංදු 3යි මේක 115. මේක 322යි 500යි 2.150යි බිංදු 3න් 103ක් යනවා සේවක භාරකාර ආරමුදලට 64500යි. උත්තරය ගන්න. කීයද ලකුණු කෙලින්ම 15යි. Kushal
සර් 2010 තියෙනවා සර් බැංකු අයිරාවක් තියෙන මේ බැංකු සැසඳුම් ගානක් සර් චූට්ටක් කියලා දෙන්න පුළුවන් නේද ඒක කොහොමද ගන්න කියලා මොකක්ද අවුරුද්ද කිව්වේ? 2010 සර්. මම කියනවත් දන්නේ මම බලන්නම් ඉන්න. අනේ ඒක නෑ මගේ ළඟ. ඔන්න නිකන් කියන්නකො මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. ඒකේ තියෙන සර් 2009 මාර්තු 31 දිනට මුදල් පොත අනුව ශේෂය 6,56,987යි බැර. ඕම ඉන්න ලියා ගන්න. මුදල් පොත අනුව ශේෂයද? 6,56,987යි බැර ශේෂයක් තියෙන සර්. මුදල් පොත අනුව ශේෂය 6,56,987යි. ඒක බැරද? බැර සර්. හරි ඒ කියන්නේ ඕවර්ඩ්‍රාෆ්ට් එක ගන්න තියෙන්නේ. ඔව්. හරි ඕකේ හරි කියන්නේ. ඊට පස්සේ තියෙනවා සර් 1,73,856ක් වටිනා චෙක්පත් බැංකුව වෙත ඉදිරිපත් කර නැත. ඒ කියන්නේ නිෂ්කාශනය නොවූ චෙක්පත්නේ. ඔව් සර්. හරිනේ ඒක ක්ලියර්ද? ඔව්. හරි. එතකොට මේ මුදල් පොත අනුව ශේෂය තියෙන්නේ OD එකක් බැර ශේෂයක්. ඔව්. මේ බැර ශේෂය ඇවිල්ලා තියෙන්නේ 1,73,856කට චෙක් අඩු කරාට පස්සේ. ඒක තේරෙනවද? ඔව් සර්. හරිනේ? ඔව්. එතකොට මේක බැර ශේෂයක් මේක වැඩි අඩු ඒ කියන්නේ වැඩිපුර අඩු වෙලානේ තියෙන්නේ. ඒක සර් චුට්ටක් නිකන් හදලා පෙන්නන අර බැංකු සැසඳුම කොහොමද? ඒක මෙහෙමයි. ඔළුවේ තියාගන්න අඩු වැඩි කතන්දරේ විතරක්. හොඳේ? මේ 6,56,987 ඇවිල්ලා තියෙන්නේ මේ 1,73,856 අඩු වුණාට පස්සේ. හරිනේ? එතකොට හැබැයි මේකේ ලකුණ නේද? ඔව්. හරිනේ? ඔව්. එතකොට මේකෙන් වැඩිපුර මේ ගාන අඩු වෙලා තියෙනවා. හැබැයි මයිනස් එකක් තියෙන හින්දා මේ ඉලක්කම වැඩි මේ ඉලක්කම අඩුයි. හරි සර්. හරිනේ? එතකොට මේකේ තියෙන ඍණ ලකුණක් හින්දා මේක අඩු කරන්න මොකද කරන්න ඕනේ? නිෂ්කාශනය නොවු චෙක්පත් එකතු කරන්න. ඒක තේරුණාද? ඔව් සර්. දැන් අර අපි සාමාන්‍ය අඩු කරන්න ඕන ඒවා උතරින්ද කරන්න එකතු කරන එකද සර්? නෑ ඒක එකතු කරන එකද අඩු කරන එකද එහෙම හිතන්න එපා. ඔයා කල්පනා කරන්න ඒක මම ඔයාලට එහෙම එකතු කරන එක කියලා කිව්වොත් නිකන් හරි ගානේ දුන්නොත් එහෙම බැංකු ප්‍රකාශනය අනුව ශේෂය මෙතන දීලා මුදල් පොතේ සම්පෝදිත ශේෂය වලට කිව්වොත් මේක කෙලිම අනිත් පැත්තට යන්නේ. ඒ හින්දා හැම වෙලේම කල්පනා කරන්න මේ උඩට දාලා තියෙන බැලන්ස් එක මොකක්ද කියලා. හරිද? හරි. එතකොට මේ බැලන්ස් එක ඇවිල්ලා මුදල් පොත අනුව ශේෂය. ඊළඟට බලන්න මේ ට්‍රාන්සැක්ෂන් එක මේකට කොහොමද ඇඩ්ජස්ට් කරලා තියෙන්නේ කියලා. මේක මේ 6,56,987 කියන ඉලක්කම ඇවිල්ලා තියෙන්නේ මේ 1,73,856 කියන ගාන මේකෙන් අඩු කරාට පස්සේ. මේක අපි බැර එක අමතක කරමුකෝ. මේ ඔයා බැර එක අමතක කරන්න. හරි. අස්මල බැලන්ස් එකක් තියෙනවා කියලා හිතන්න 656,987. හරි. එතකොට 6,56,987 ඇවිල්ලා තියෙන්නේ මේ 173,856 අඩු කරාට පස්සේ. හරිනේ? එතකොට මේක අඩුයි මේක වැඩි. ඒක තේරෙනවද? ඔව් තේරෙනවා. මේක අඩුයි මේක වැඩි හින්දා මේක එකතු කරා. හරි. හරිනේ? හරි. හැබැයි දැන් සාමාන්‍යයෙන් අර කතාවට කියන්නේ මේක මේ බැරශේෂයක් ආවම වෙනස් වෙනවා එහෙම කියලා. හැබැයි එහෙම හිතන්න එපා. දැන් අපි
අපි ලකුණු බලනකො බැරදේශයක් කියන්නේ මේක මයිනස් නේ. ඔව්. එතකොට මේක ඇඩ්ජස්ට් කරන්න කලින් මෙතන තිබ්බ බැලන්ස් එක මොකද්ද? ඒ කියන්නේ 6,56,987 මයිනස් නම් මේ ගාන අඩු කරාට පස්සේනේ මේ ගානක් ඇවිල්ලා තියෙන්නේ. ඔව් සර්. එතකොට එහෙනම් මේක අඩු කරන්න කලින් ගාන මොකද්ද? මේක මයිනස් හින්දා මේක ඒ ගාන බලන්න මේකට 173යි 836 එකතු කරන්න. ඔයා මේක වැරශේෂයක් හින්දා කියලා මේක අඩු කරොත් මොකද්ද? මේක මයිනස් හින්දා මේක අඩු කරොත් ඒ ඉලක්කම් දෙක එකතු වෙනවා. එකතු වෙනවා. හරිනේ ලකුණක් බලන්න ඕනේ හැම වෙලේම. හරි සර්. ක්ලියර්ද වැඩි? හරි ක්ලියර්. ආ thank you. එහෙමනම් අපි අදට මේ වැඩේ මේවා කරමු. මම ඔයගොල්ලන්ට හොඳින් විභාගේ කරගන්න පුළුවන් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔෂාන් hello sir